ආයුබෝවන් සුබ දවසක් කියනවා ඔයාට. ඔයාගේ යටිපතුලක් පැලිලාද? ඉවස ගන්න බැරි වේදනාවක් දැනෙනවද? පිරිසක් අතර ඉන්නකොට අපහසුතාවයක් දැනෙනවද? ඒකට හොඳම විසඳුම මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. වයිරල් මින්ට් අපේ YouTube channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න පටන් ගන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා දන්නවද යටිපතුල් පැලෙන්නේ ඇයි කියලා? සිරුරේ තියෙන අධික උෂ්ණ බව, යටිපතුල් වල වියලීම, රළු ස්ථානවල පාවහන් නොමැතිව ඇවිදීම, රළු පාවහන් පැලඳීම, විටමින් A, E, සින්ක් වගේ පෝෂක කොටස් අඩුවීම, දියවැඩියාව, හෝමෝන ගැටලු සහ අධික තරපාරුව නිසා පතුලට දැනෙන දැඩි පීඩනය වගේ කරුණු බලපානවා. ගැඹුරටම යටිපතුල් පැලුණු අවස්ථාවල ඇවිදිනකොට වේදනාවක් දැනීම, පැලීම් අතරින් ලේ ගැලීම වගේ දේවල් සිදුවෙන්නත් පුළුවන්. ඒ වගේම මේ පැලීම් අතරින් විස බීජ ශරීරගත වෙන්නත් පුළුවන්. පසු කාලීනව දවස පුරා වේදනාවක් ඇති කරන්නත් පුළුවන්. ඉතින් මම ඔයාට කියන මේ සරල ප්‍රතිකාරය කරලා බලන්න. මේ සඳහා අබ ඇට ග්‍රෑම් 50ක් ගන්න. දැන් මේ අබ ඇට ටිකට එළඟි තෙල් දමමින් පේස්ට් එකක් වෙනකන් අඹර ගන්න. මේ මිශ්‍රණය ගලේ අඹරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ගලක් නැති අය බ්ලෙන්ඩර් එක අඹර ගන්න. වතුර නම් කොහෙත්ම මිශ්‍ර කරන්න එපා. එළඟි තෙල් ටිකෙන් ටික දමමින් ක්‍රීම් එකක් වෙනකන් හොඳින් අඹර ගන්න ඕන. අපි දැන් බලමු කොහොමද අපි මේක ආලේප කරන්න කියලා. ඔයා දැන් කකුල් හොඳින් සෝදලා වතුර නැති වෙන්නම හොඳින් පිය දාලා රෑ නිදා ගන්න කලින් යටිපතුලේ ආලේප කරලා මේස් දෙකක් දාගෙන නිදා ගන්න ඕනේ. උදේට සබන් දාන්නේ නැතුව සෝදලා ඉවත් කරන්න. සාමාන්‍ය පැලීමක් නම් සතියක් ආලේප කරනකොට 100% ප්‍රතිඵල බලා ගන්න ඔයාට පුළුවන්. ගැඹුරට පුපුරලා තියෙනවා නම් සති 2-3ක් එක දිගට මේ ප්‍රතිකාරය කරගෙන යන්න. මේක කරලා බලලා ප්‍රතිඵල අපිටත් කියන්න. ඉතින් එහෙනම් ඔයාට සුවේති දිවියක් ප්‍රාර්ථනා කරමින් මම අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාට.